අපි හැමෝටම අවශ්‍යයි මග පෙන්වන්නෙක්. අත දෙන්න මිනිස්සෙක්. පැහැදිලි? හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපිම මං අහන ප්‍රශ්නයක් වගේ. අපිම පාරක් හොයාගෙන යනවට වඩා ඒ පාරේ ගියපු මිනිස්සෙක් ඒ පාර ගැන විස්තරේ කියනවා නම් අපිට ගමන යන ලේසිද නැද්ද? ලේසි. එස අපි හැමෝටම අවශ්‍යයි එහෙම. ඔයාට ඔයාගේ ජීවිතේ එහෙම කෙනෙක් අවශ්‍යයි. රයිට්. එහෙම නැතුව පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට පාර හොයාගෙන ඔයා තැන් වල නතර වෙවි පාර අහගෙන එක එක්කිනාගෙන් අහගෙන යන්න ගියොත් සමහර විට ගමන ප්‍රමාද වෙන්න පුළුවන්. ඔයා නතර වෙන තැන කොහෙද කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. හරියට ඔයා මහා සාගරේ අතරමං වුණ නාවිකයෙක් නැති කපිතාන් කෙනෙක් නැති නැවක් වගේ. මොකද වෙන්නේ? එහෙම නැවක් මොකද වෙන්නේ? නිකන් නැවක් නෙවෙයි. මොන නැවක්ද? රුවල් නැවක්. මෙතින් දැකලා ඇතිනේ? මං ගෙනාවා. රුවල් නැවක්. කොහොමද මේක යාත්‍රා කරන්නේ කොහොමද? මොකක් බලයෙන්ද? සුළං බලයෙන්. yes. අතරමං වෙලා දැන් නැව මුහුදේ සුළඟක් එනවා. ඒ සුළඟ හමන පැත්තට යනවද නැද්ද? ටිකක් දුර යනකොට අනිත් පැත්තෙන් හුළඟක් එනවා. මොකද වෙන්නේ? අර රුවලට අහු වුණ ගමන් ඒ පැත්තට යනවා. ආයි තව දුරක් යනකොට මොකද වෙන්නේ? රුවල හැරිලා හුළං හවන පැත්තට ඒ පැත්තට ගහන යනවා. කොහේ නතර වෙයිද? කොහෙද නතර වෙන්නේ? ගමනාන්තයක් හිතා ගන්න පුළුවන්ද? බෑ. ඔයා හරියට ඒ නැව වගේ ඔයාට ඩිරෙක්ෂන් එක දෙන්න කවුරුත් නැහැ. එච්චරයි. හරි කෙනෙක් හොයාගන්න. හරි කෙනෙක්. ඒ නැවට මං අහනවා කපිතාන් කෙනෙක් ඉන්නවා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? හරි ඩිරෙක්ෂන් එක තීරණය කළා එතෙන්ට එක්කන් යනවද නැද්ද නැව? අරන් යනවා. හිතන්න මැද ලොකු කුණාටුවක් එනවා. ලොකු කුණාටුවක්. ඒ එන වෙලාවේ එයා දන්නවා එතන හැසිරෙන්න ඕන විදිය, හසුරවන්න ඕන විදිය. එයා මොකද කරන්නේ? රුවල් ටික අකුලනවා. අකුලලා අර සුළඟ හසු නොවෙන්න සුළඟ බදන්න. ඒක අපි කියන බදනවා කියලා. ඒ සුළං හසු නොවෙන්න මොකද්ද කරන්නේ? රුවල් අකුලලා ඒ වෙලාවේ නොයා ඉන්නෙත් නෑ. හබල් ගහලා ගමන යන්න පටන් ගන්නවා. යනවද නැද්ද? අදාළ ගමනාන්තයට යනවද නැද්ද? යනවා. ඒක ස්ථිරයි. ඔයාට අන්නේ නැවේ සිදුණු සිදුවීම වගේ රුවල අකුලන්න ඕන මොන වෙලාවේද? හබල් ගහන්න ඕන මොන වෙලාවේද කියන කාරණා හරියටම තේරුම් ඇතුව ගමන යන්න වෙනවා.